ඕම් සාහිරා කොහොමද කට්ටිය මම අද අලුතෙන් ජ්‍යොතිෂ පාඩමක් අරන් ආවේ. අපි කොහොමද අර නක්ෂත්‍ර සීරීස් එක කරගෙන ගියානේ. ඒක මම ගොඩාක් ඉවර කරා. අද මම කරන්න ආවේ රාහු වෙන කට්ටිය. රාහු වෙන කට්ටියක එහෙනම් සුපුරුදු විදියට පාඩම් පටන් ගන්න කලින් අපි ඉතින් අර මතක තියාගන්න ජ්‍යොතිෂය කරන කට්ටිය ගණදෙයන්ගේ ආශිර්වාදය ගන්න ඕනේ. ඊට පස්සේ ගුරුවරුන්ගේ ආශිර්වාදය ගන්න ඕනේ. නැත්තම් කරන්න එපා තේරුමක් නැහැ. මොකද අර ගුරුවරුන්ගෙන් අපිට මේක හම් වෙන්නේ. ඒතර ඒගොල්ලන්ට ඒකේ අර මේ ගුණය දෙන්න ඕනේ, කළ ගුණය දෙන්න ඕනේ, පින් දෙන්න ඕනේ. හරි. එහෙනම් මුලින්ම අපි ගණදෙයන්ගේ ආශිර්වාදය ලබා ගමු. වක්‍රතුණ්ඩ මහාකාය සූර්ය කෝටි සමප්‍රභා නිර්විඝ්නම් කුරු මේ දේව සර්ව කාර්යේසු සාර්වදා. ඊට පස්සේ ඍෂිවරුන්ව සිහි කරමු, ඍෂිවරුන්ට පින් දෙමු. එතකොට දැන් අපි මේ ජීවත් වෙන කල්පයකට මන්වන්තර 14ක් තියෙනවා. මන්වන්තර ගැන මාගල හොයලා බලන්න. එක මන්වන්තර චතුර්යුග 71ක් තියෙනවා. හරි, කොහොම තියෙනවා. හරි. කොහොම හරි අපි ඉන්නේ මට මතක විදිහට 8 වෙනි මන්වන්තරේ. පටන් ගත්ත හරිය වගේ ඉන්නේ. ඒතර හැම මන්වන්තරයකම දාලා ඍෂිවරු ඉන්නවා. සප්ත ඍෂිවරු. හැබැයි අර මේ කල්පේ පළවෙනි මන්වන්තරය තියෙනවනේ 14න් පළවෙනි එකේ ඒකේ 7 දෙනාව අපි විශේෂ කොට සලකනවා. ඒගොල්ලෝ තමයි මරිචි, අත්‍රි, වශිෂ්ඨ, අංගීර, පුලස්ති, පුලව, පෘතු. එහෙනම් මේ 7 දෙනාටයි පරාසර, වේදව්‍යාස, ජයමිනි. ඊට පස්සේ ක්‍රිපාචාර්ය මම පොඩි ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම අගස්ති මුනි ලංකාවේ හිටපු ලංකාවේ ඔව් ඍෂිවරයෙක්. ඒගොල්ලෝ ඔක්කොටම පින් දෙනවා. ओम गुरु ब्रह्मा गुरु विष्णु गुरु देव महेश्वरा गुरु साक्षात् परम ब्रह्म तस्मै गुरु वेनमः. ඊට පස්සේ ජගත් ගුරු ක්‍රිෂ්ණ වාසුදේවගේ පුතා, දේවකීගේ පුතා, වාසුදේවගේ දේවකීගේ පුතා. අපි යාළුවන්ට අවසරයක් ගමු. වසුදේව සුතං දේවං කම්ස චානූරමාර්දනම් දේවකී පරමානන්දම් කෘෂ්ණම් වන්දේ ජගද්ගුරුන්. හරි. ඒවා කරන්න ඕන හේතුව වෛදික ජ්‍යොතිෂයේ මූලිකම අරමුණ මිනිස්සුන්ව අධ්‍යාත්මිකත්වය කරා යොමු කරන එක. හැබැයි ඒ යොමු කරන්නේ කෙලින්ම ගෙඩි පිටින් නෙමෙයි. මුලින්ම ලෞකිකව යම් රාජකාරිය ඉදු කරන්න තියෙනවා නම්, යම් දේවල් ලබා ගන්න තියෙනවා නම් ඒවා ටික කරන අතරතුර ආධ්‍යාත්මික වර්ධනය කිරීම තමයි මේකේ අරමුණ. ඒකින්ද මේක අර වෛදික දේවවරුත් එක්ක බැඳීගෙන යන්නේ. හරිද? ඒකින්ද ඒ ගෞරවය දෙන්න, එහෙම දෙන්න බැරි නම් ඉතින් මේ කරලා දෙන්න මොකුත් නැහැ ඒකේ. මේක Hindu mythologies එක යන්න ඕනේ. Hindu මිත්‍යා කතා කියද්දි ඉතින් මේ Hindu පුරාවෘත්ත තියෙන්නේ. කතා තියෙන්නේ. ඒවත් එක්ක එකට යන්න ඕනේ. හේතුව ඒ වලින් අපිට ගන්න දැනුමක් තියෙනවා. හරි. එහෙනම් පාඩම පටන් ගමු. අද පාඩම Nakshatras of Destruction. ඒ කියන්නේ විනාශයනක. හැබැයි මේක විනාශකාරී බලය. විනාශයම නෙමේ, විනාශකාරී බලය. රාහුගේ නක. රාහු කියන්නේ භෝගකාරකය. රාහු තමයි නැවත උත්පත්ති ඇති කරන්නේ. රාහු අතිශය බලවත්. රාහු අසුරෙක්. හරිද? රාහුගේ අරමුණ ඔයාව නැවත උපද්දවන එක. හරිද? ඒතර කේතුගේ අරමුණ ඔයා මොක්ෂයට අරන් යන එක. රාහු අතිශය බලවත් ග්‍රහයෙක්. එතකොට එයාගේ නැකත් උනත් අතිශය බලවත්. රාහු කියන්නේ සර්ප හිස. රාහු කියන්නේ සර්පෙක්. හරිද? එතකොට මෙයාගෙන් කෙලින්ම සර්ප දැනුම එනවා. ওই සර්පයන්ගේ ඥානය අතිශය සූක්ෂමයි. අතිශය ගැඹුරුයි. අතිශය භයානකයි. අතිශය තියුණුයි. සර්ප දැනුම. හරිද? මම ඒකයි නැවත කියන්නේ ඔය මිථුන ලග්නේ. මිථුන ලග්නේ කට්ටියට අර එහෙන් සයන්ටිස්ට්ලා ගන්නත් එහෙම දැන් ඔය අයින්ස්ටයින්ගේ ලග්නේ මිථුනනේ. ඒගොල්ලන්ගේ දැනුම කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න බෑ. දැන් කටකයේදී අදහස් උපදින දැනුම උපදින දැනුම හදන දැන. කටකයේ එක්සලන්ට්. හේතුව කටකයේ දැනුම හදන්නේ තමන්. කටකයේ දැනුම හදන්නේ තමන්ගේ ඔළුවේ. සිතුවිලි ක්‍රියාත්මක කරනවා. හැබැයි මිථුනේදී දැනුම හදන්නේ තමන්ම නෙමෙයි. තමන්ට එනවා. කොහෙන්ද එන්නේ? සර්පයන්ගේ. කවුද සර්පය? හොයලා බලන්න.
මම නම් 9 දෙනෙක්ව දන්නවා සර්පේ. අනන්තම් වසෝකිම් ශේෂම් පද්මනාභං ච කම්බල සංඝපාල ධෘතරාෂ්ට්‍ර තක්ෂකම් කලිය තතා කියන්නේ නවනාග ස්තෝත්‍රේන ඉවරෙන්නේ 9 දෙනෙක් දන්නවා. ඔය හින්දු කතා කියද්දී නයිගෙන දැනගන්නවා දැනුම ඒගොල්ලන්ගේ අතිශය තියුණු හරිද? ඔය ඇත්තට ඔය නයින්ගේ තාත්තා ඇවිල්ලා කාශ්‍යප මුනි අර දක්ෂගේ දුවලත් එක්ක එකතු වෙලා තමයි ළමයි හදන්නේ. එතකොට තමයි විවිධ වර්ගයේ ළමයි ඇති වෙන්නේ. එතනින් ඔය නාගයෝ ඇති වෙන්නේ කාශ්‍යප මුනි දක්ෂගේ ළමයිගේ. හරි? එහෙනම් මෙතන දැන් වැඩේ. රාවණ නගර තුනක් තියෙනවා. අර්ධ ඒ ඇවිල්ලා සංස්කෘත නම, අද සිංහලෙන් කියන නම. ස්වාති සිංහලෙන් සහ ශතබිෂ එහෙම සියාවස. මේ නැකත් තුනම සම්පූර්ණයෙන්ම වැටෙන්නේ මිථුනය ඇතුළටයි, තුලාව ඇතුළටයි, කුම්භය ඇතුළටයි. මිථුන, තුලා, කුම්භ. ඒ කියන්නේ රාහුගේ නැකත් තුනම වැටෙන්නේ වායු රාශි තුන ඇතුළට. අපි දන්නවනේ වායු රාශි තුන. මිථුනයි, තුලාවයි, කුම්භයයි. එහෙනම් රාහුගේ නැකත් වායුවත් එක්ක සම්බන්ධයි. වායුව එක්ක සම්බන්ධයි මේ රාහුගේ නැකත් තුන. එතකොට රාහුගේ වේගයේ වාතයයි එකතු වුණාම මෙතන නිකන් සුලිසුලඟක වගේ බලයක් තියෙනවා. රාහුගේ නැකත් වල සුලිසුලඟක වගේ බලයක් තියෙනවා. රාහුගේ වේගය, රාහුගේ පැතිරීම සහ සුළඟ එකතු වෙන නිසා. මේවා සම්පූර්ණයෙන්ම තියෙන්නේ වායු රාශිය ඇතුලේ. වායු රාශිය ඇතුලේ. පැහැදිලිද? හරි. එතකොට වායු රාශිය වල තමයි රාහු ඉන්නේ. හරි. ඊට පස්සේ අපි එකින් එක ඇතුළට යන මෙතන තව දෙයක් කියන්න. තව දෙයක් අමතක වෙනවා තව පොඩ්ඩක්. ඔය වායු රාශි තුන හැම වෙලාවෙම නිරූපණය කරනවා සාධාරණත්වය. එතකොට රාහු මෙතනට ඇවිල්ලා හරිද? එයාට අනුව සාධාරණත්වය කරනවා. එයා සාධාරණත්වය හොයන්නේ කෙලින්ම ක්ලෙන්සිං, සුද්ධම කරලා දාන. පිරිසුදු කරලා දානවා. හොඳ නැත්තම් විනාශ කරලා දානවා. ඒකයි මේ විනාශකාරී බලේ නැකත් තුන කියලා මම කියන්නේ. මම නෙමෙයි කොහොමද මේ ලක්ෂණ අධ්‍යයනය කරාම ඉතින් ඒක තේරෙනවා. මේ මම හොයාගත්තා නෙමෙයි මේ ජ්‍යොතිෂය කොහොමද තියෙන ඒවා මම කියවලා ඊට පස්සේ ගුරුවරුන්ට අහුම්කම් දීලා මම ඉගෙන ගත්ත දේවල්. ඉතින් ඕගොල්ලෝ මේවා දන්නවා. මම දන්නවා කියන්නේ. හරි කොහොම හරි මම ඉතින් එකතු කරලා මාත් කියනවා. ඉතින් ඕගොල්ලොත් ඉතින් කියා ගන්න. හරි මතක තියාගන්න. හරි කොහොම හරි මේක ප්‍රයෝජනයක් ගන්න. මුලින්ම යමු අද නැකට අර්ධ හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ හොම තග යු. හොඳට මතක තබා ගන්න යුතුයි. හරිද? නැකත් ගැන ඉගෙන ගත්තී නැකත් අධිපති ග්‍රහයක් ගැන විතරක් ඉගෙන ගත්තොත් එහෙම මේකේ ගැඹුරට යන්න බෑහලු. ඒ කියන්නේ අද සහ සියාවස අර්ධ ස්වාති සතබිෂ රාහුගේ කියලා නවතින්න එපා. එතනින් ඔයාට ආතල්ලක මිස් වෙනවා. මෙතනට අධිපතිකම් කරන නක්ෂත්‍ර දෙවිවරු ගැනත් ඉගෙන ගන්න. එතකොට තමයි මෙතන ගැඹුර තේරෙන්නේ. උදාහරණයක් ඇටියට ඔය රේවතී නැකතේ අධිපතිකම් කරන රේවතී බුධ නැකතන්නේ. හැබැයි අධිපතිකම් කරන දෙවියා නක්ෂත්‍ර දෙවියා පූෂණ. හරිද? ඔය මම සාමාන්‍ය රීඩින් දෙද්දි කාගේ හරි සඳු රේවතී නැකත තිබ්බොත් එහෙම ආත්මකාරක හරි රේවතී නැකත තිබ්බොත් එහෙම මම නිකමට වගේ අහනවා දත්තල කේස් තියෙනව නේද කියලා. 95% අවස්ථාවල දත්තල කේස් තියෙනවා. 95%. මං අහනවා දෙන්නේ ඔය රීඩින් එක දීලා අන්තිමට ජොලියට අහනවා. දත්තල කේස් නේද කියලා. හරියන්නව වර්ධින. ගොඩක් වෙලාවට හරි. හේතුව මොකක්ද දන්නවද? ඔය දක්ෂ කියලා මේ බ්‍රහ්මයාගේ පුතෙක් හිටියා. එයාගේ දුව තමයි සති. එයා බැදලා හිටියේ ශිව දෙවියන්ව. ශිව දෙවියන්ට අපහාස කරන්න හිතාගෙන දක්ෂ මේ උත්සවයක් සංවිධානය කරනවා. ඒකට ශිවට කතා කරන්නේ නැහැ. ඕකෙදී සතිට දුක හිතලා තමන්ගේ ස්වාමි පුරුෂයාට අපහාස කරා කියලා මෙයා ගින්නට පැනලා ගිනි පූජාවක් කරනවා. ඕක දැනගන්නවා ශිවට පට්ටම දුකයි. එයාගේ වයිෆ් මැරෙනවනේ අපහාස කරා කියලා. ශිවට ගේන්න කියලා මේ ඩෙඩ් ලොක් එකක් අරගෙන ඔළුවේ තියෙන්නේ එක කරන් ගහනවා පොළවේ.
ගැහුවම එතනින් එනවා වීරභද්‍ර. වීරභද්‍ර. වීරභද්‍ර උපදින්නම දක්ෂට කෙලින්න. ගිහිල්ලා අර පාටිය විනාශ කරලා දාන්න. දැන් වීරභද්‍ර යනවා ගහන්න. අනේ ඉතින් අර පූෂණ කියන්නේ අහිංසක දෙවියෙක් හරිද? මූ ඉන්නවා යන පාර. වීරභද්‍රගේ අතක් වදිනවා. අතක් වැදිලා පූෂණය බිම වැටලා පූෂණගේ දත් ටික කැඩෙනවා. පූෂණගේ දත් ටික කන පූෂණට දත් නැහැ. ඒ ලක්ෂණ දැන් ඒ කතාවක්නේ. හැබැයි එතනින් නිකන් අමුතු ලක්ෂණයක් උඩට එනවා. ඒ තමයි රේවතී නැගතට අධිපතිකම් කරන නක්ෂත්‍ර දෙවියා වෙන පූෂණගේ දත් නැති හින්දා චන්ද්‍ර රේවතී හෝ ආත්මකාරක රේවතී ඉන්න කට්ටියට සමාල්ලාවට ගොඩක් වෙලාවට දත්වල ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ මේ නැක කියන්නේ පූෂණගේ තියෙන එක මේ දත් නැති එක විතරක් නෙමෙයි. හරිද? එයා තමයි මොනවාද ආත්මවලට මඟ පෙන්වන්නේ. මෝක්ෂය කරා යන්න. මෝක්ෂය කරා යන්න. එහෙමයි වගකීම් ටිකක් තියෙනවා. අර කැවිලා පැත්ත කතාවක් කියේ මොකද අර නක්ෂත්‍ර දෙවිවරුන්ගේ ලක්ෂණ ටිකක් එනවා. අපේ චන්ද්‍රය හරි ආත්මකාරක හරි නැකත්වල ඉද්දි. එයා පොඩ්ඩක් ඔයගොල්ලෝ ගවේෂණය කරලා බලන්න. හරි. එහෙනම් මම කිව්වේ නක්ෂත්‍ර වලට දාල නක්ෂත්‍ර දෙවිවරුන්ගේ වටිනාකම හා වැදගත්කම පැහැදිලි කරන්න. හරි. එතකොට මෙතන ආර්ථාය වෙන්නේ රුද්‍රට. රුද්‍ර කියන්නේ ස්ටෝන් ගෝඩ්. ස්ටෝන් ගෝඩ් කියන්නේ සුලිසුලන් වලට අධිපති දෙවියෝ. ඔය රුද්‍ර කියන්නේ ශිව දෙවියන්ගේ මුල්ම කාලේ එයාගේ ස්වරූපය. මුල්ම කාලේ ශිව දෙවියෝ පොඩ්ඩක් භයානකයි. කේන්තියෙන් ඉන්නේ. එතකොට ශිව දෙවියෝ කේන්තියෙන් ඉන්න ස්වරූපේ විනාශකාරී ස්වරූපේ තමයි ක්‍රෝධයෙන් ඉන්න ස්වරූපේ තමයි රුද්‍ර කියන්නේ. රුද්‍ර කියන්නේ කෙලින්ම ක්‍රෝධේ. රුද්‍රත් එක්ක සෙල්ලම් නැහැ. විනාශම කළා දාන්න. ස්ටෝම් ගෝඩ් කියලා කියන්නේ කෙලින්ම සුලිසුලන්. සුලිසුලන් සෙල්ලම් නැහැ. හැබැයි ආයි සුලිසුලන් ඇති කරන්නේ ක්ලීන්සිං වලට සුද්ධ කරන්න, පිරිසුදු කරන්න. මොනවද? කෙලින්ම මිනිස්සුගේ පව සුද්ධ කරන්න. අධර්මිෂ්ඨයන්ව සුද්ධ කරලා දාන්න. හරිද? ඒකින්ද මේ රුද්‍ර අර්ධ නැගත භයානක නැගත. හේතුව ඒකට අධිපතිකම් කරන නක්ෂත්‍ර දෙවියා රුද්‍ර. ශිවගේ ධර්මම ෆෝම් එක. හරිද? ඊට පස්සේ මේකේ සලකුණ ටියර් ඩ්‍රොප් එක. ඒ කියන්නේ කඳුලක්. සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමේෂන් එකකදී පරිවර්තනයකදී වේදනාකාරී. එතකොට ඒ වේදනාව ටියර් ඩ්‍රොප් එකෙන් පෙන්නනවා. ටියර් ඩ්‍රොප් එකෙන් ඊට පස්සේ න්යායලගේ ලක්ෂණ බලනවා. ඉන්ටලෙක්චුවල් කියන්නේ අතිශය බුද්ධිමත්. ඔයාගේ සඳු ඉන්නේ අර්ධ නැගතෙන ඉන්ටලෙක්චුවල් මාර බුද්ධිමත්. හරි. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමේටිව්. ඒ කියන්නේ ඔයා පරිවර්තනයන් වල ලක් වෙනවා. හරිද? ඒ වෙයිලා මානසික පරිවර්තන, දැනුමේ පරිවර්තන, පෞරුෂයේ පරිවර්තන. ඒ වගේ පරිවර්තනයන් වලට ඔයා සුදුසුයි. අනික ඔතනේ සඳු ඉන්නේ මිතුනේනේ. මිතුන කොහොමත් වෙනස් වෙන තැන. උභය රාශියක් නුඹ හැම වෙලාවෙම වෙනස් වෙනවා. මෙතන පරිවර්තනය සිද්ධ වෙන තැන. ඊට පස්සේ ඩීප් රිසර්ච්. සඳු අදලකට ඉන්න කට්ටියට ගැඹුරටම හිතන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ඔළුව වෙන බලවත්. ඒ කියන්නේ මේ ස්ටෝම් ගෝඩ්නේ. ඔළුව ඇතුලේ දැනුමේ සුලිසුලන් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනුම කරකවනවා දැනුම හදනවා. උදාහරණයක් කවුද? ඇල්බර්ට් අයින්ස්ටයින්. හරිද? මරු නැගත මේක. අද නැගත හැබැයි භයානකයි. වේදනාකාරී නැගත මේවා. සෙල්ලම් නැහැ. These nakshatras are not for timid people. නියම් පොඩි සිව්මැලි එහෙම හිට නෙමෙයි මේ නැකත් තියෙන්නේ. මේවා කෙලින්ම අර නායකත්වයේ ගන්න ඊට පස්සේ පරිවර්තනයන්ට කැමති සාධාරණත්වය මොන දේ වුණත් සාධාරණත්වය හොයන අයට තමයි මේ නැකත් ටික තියෙන්නේ. හරි. ඔය ටික ඊට පස්සේ අපි යන් ස්වාති වලින් තුලාවට. තුලාව කියන්නේ කෙලින්ම සාධාරණත්වය. ශනි උච්චයට තැනනේ. හරිද? එතන ආයත් වෙන්නේ වායු. බලන්න. කලින් එක්කෙනා God of Storm. මෙතන ආයත් වෙන්නේ වායු කියන දෙවියට. වායු කියන්නේ කෙලින්ම wind සුළඟ. සුළඟේ ලක්ෂණය මොකක්ද? හැමතැනම පැතිරෙනවා. එතකොට
ස්වාති නැකත. ස්වාති නැකත කිසියම් පුද්ගලයෙක් ඉන්නවා නම් එයාගේ මනස එයාගේ මොකද චන්ද්‍රයා ඉන්නවා නම් ආත්මකාරක ඉන්නවා නම් එයාගේ මනසත් එයාගේ ආත්මයත් පැතිරෙනවා. මොන විදිහටද පැතිරෙන්නේ? සාධාරණත්වයෙන් වෙනෙන් පැතිරෙන්නේ. මොන විදිහට පැතිරෙන්නේ? දැනුම වෙනෙන් පැතිරෙන්නේ. හරිද? එතකොට මෙතන මෙයාගේ ලක්ෂණේ sword මෙයාගේ සංකේතය sword එක. කඩුව. එතන මේ කඩුව ගෙලින්ම ඇවිල්ලා සාධාරණත්වයේ කඩුව. අර නීතියේ දේවගණයේ කඩුවක් තියෙනවා නේද? ඒ සාධාරණත්වයේ පැතිරීම. සාධාරණත්වයේ පතරන්න කඩුවක් ඕන වෙනවා සමහර වෙලාවට. ස්වාධීකයේ ලක්ෂණ තියෙනවා. හැබැයි මොකද මතක තියාගන්න මේ ඔක්කොම වායුවට සම්බන්ධයි. ඒ කියන්නේ තුලාල වායු රාශියක් මේකේ අධිපතිකම් කරන්නේ වායු. හරිද? මේගොල්ලන්ගේ ලක්ෂණ ටිකක් බලමු. කමියුනිකේෂන්, කමියුනිකේටිව්. ඒ කියන්නේ මේවට හොඳට කතා කරන්න පුළුවන්. සංනිවේදනය කරන්න පුළුවන්. අදහස් ප්‍රචාරණය කරන්න පුළුවන්. සමුදාවේ ඉන්න කට්ටිය. කමියුනිකේටිව් හොඳට සංනිවේදනය කරන්න පුළුවන්. තාම ඉන්ඩිපෙන්ඩන්ට්. මේගොල්ලෝ නිදහස් මතධාරී, ස්වාධීන මතධාරී. පරාදීන නැහැ. නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. සාධාරණත්වයට කැමති. සාධාරණත්වයට වතුරනවා. ඉන්ඩිපෙන්ඩන්ට්, ස්වාධීන. මනස හැම වෙලාවෙම ස්වාධීනත්වය ගැන හිතන්නේ. very good. හැබැයි මේ ඔක්කොම මෙයාලගේ හැසිරීම සාධාරණත්වයෙන් වෙන වැඩ කරන නිසා මේගොල්ලෝ ශක්තිමත් වෙන්න එපා. ඒකයි මේගොල්ලොන්ට විනාශකාරී බලයක් තියෙන්නේ. සාධාරණත්වයෙන් කරන හැම සරණකම මූලික ස්වරූපයේ විනාශය. සමාජ පරිවර්තනය සිද්ධ වෙන්නේ විනාශයන් හරහා. මොනවා කරන්නද හැටි? රාහු වට හරි කැමතියි. ඩිප්ලොමැටික් කියන්නේ රාජතාන්ත්‍රික සල්ලෝම කියන්නේ මිනිස්සුත් එක්ක අනුදුණු කරලා පොදු එකකතාවන් වලට වගේ පැමිණෙනවා. කියන්නේ හැමෝමත් එක්ක කතා කරනවා. සාම සාකච්ඡා පවත්වනවා. හැමෝමත් එක්ක කතා බහ කරලා වඩා සාධාරණත්වය මොකක්ද කියලා හොයන. ඩිප්ලොමැටික්. ඊළඟ ෆ්ලෙක්සිබල් නම්‍යශීලී. ඉතින් ඩිප්ලොමැටික් වෙනවා ඉතින් ෆ්ලෙක්සිබල් වෙනවා නම්‍යශීලී මේගොල්ලෝ. හරිද? එතකොට මේක අද අර්ධතරන් භයානක නෑ. හැබැයි මෙයාගේ අර සෞම්‍ය වින්ඩ් එකක් තියෙනවා. හරිද? සෞම්‍ය වින්ඩ් එකක් තියෙනවා. ඔන්න සුලක් තියෙනවා. ඕකත් ඇති. දැන් මෙහෙමයි. මේ මම කියන්නේ දැන් ඔයා කොහොමද මූලික ජෝතිෂ දැනුමක් තියනවානේ. මේ නැකත් වලට වෙනත් විවිධ ලක්ෂණ ගොඩාරියක් තියෙනවා. මම මේ කියන්නේ මෙතන මට මතු කරලා දක්වන්න ඕනේ ප්‍රධාන ලක්ෂණ කීපයක් විතරයි. එතකොට ඕගොල්ලෝ මේවත් එකතු කරන් ඕගොල්ලන්ගේ දැනුමත් මේකට මර්ජ් කරගන්න, එකතු කරගන්න. ඊට පස්සේ ඔයා හිනට ශක්තිමත් වෙනවා. හරිද? මේක මට විතරක් අයිති දැනුමක් නෙමෙයි. මේක හැමෝටමයි තියෙන්නේ. මේක මේ මුලින්ම මම කියන එක නෙමෙයි. මේවා රිචුවල් කියපු එක. හැබැයි මම මේක පින් පොයින්ට් කරන්නේ අලුතෙන් දැනුම හොයන කට්ටියට ෆවුන්ඩේෂන් එකක්, පාදමක්, ගයිඩන්ස් එකක්, මඟ පෙන්වීමක් විදියට. හරිද? දෙක දෙවෙනි එකක් හරි. ඊට පස්සේ යන් ඔය තුනේ ආතල්ම නැකද? ආතල්ම එක. ශතබිෂ නැත්තම් සියාවස. සියාවස කියන්නේ S1000ක් තියෙනවා. සියාවස කියන එකේදී 100 healers දොස්තරවරු 100ක්. හරිද? මේකේ අධිපතිකම් ගන්න මරු ඩයල් එකක් වරුණ. වරුණ කියන්නේ god of ocean. ගැඹුරු මුහුදේ ආගාධයේ දෙවියෝ. ඔය නක්ෂත්‍ර දේව මණ්ඩලයේ දැන් රජතුමා ඉන්ද්‍ර. ඉන්ද්‍ර ගැන කතා කරන්න එපා. ජේෂ්ඨ දෙරණකට අධිපතිකම් කරන එක. මහා ඊර්ෂ්‍යාකාරය, මහා කුහකයා. මාරම අධිකාරීත්වය. ඒ කියන්නේ තව එක වෙන්නම දඟලන එක. කිසිම සංවේදීකමක් නැති මහා ඊර්ෂ්‍යාකාරයෙක් ඔය ඉන්ද්‍රයා. හරිද? ඕනනම් හිතලා බලන්න චන්ද්‍රයා වෘශ්චිකයේ ඉන්න අයගෙනුත් ජේෂ්ඨ නැකතේ ඉන්න අය ගැන. පුදුම ඊර්ෂ්‍යාකාරයෝ. ඒ උන් හිතන්නේ උන් තමයි හැමදේම රජා තමන් කියලා. ඒක ඉන්ද්‍රගෙන් එන්නේ. ඒ කියන්නේ උන් හිතලා මේ ලෝකෙට හැමදේම මුලින්ම කරලා තියෙන්නේ තමන් කියලා. ඒතකොට අර මුදුනා වෙනවනේ. ඔය ජේෂ්ඨ නැකතේ චන්ද්‍ර ජේෂ්ඨ නැකතේ නීති වෙලා ඉන්නෝ කියන්න බැරි නෑ ඉස්සරහට.
ඔක්කොම ආගම් හොයාගත්තෙත් උන්. ආගම් කතුවරුන්ට ඒ දැනුම දුන්නෙත් උන් කියලා කියන්න බැරි කමක් නැහැ. කියනවා. ඒ අර ඉන්ද්‍රගෙන් එන්නේ. හරිද? ඉන්ද්‍රට කලින් නක්ෂත්‍ර දෙවිවරුන්ගේ රජකම් දරුවේ වරුණ. ඉන්ද්‍ර වරුණට ගේම දීලා තමයි රජකමටපත් උනේ. වරුණ ඊට පස්සේ පාතාලයට බැස්සා. ඒ කියන්නේ මුහුද සාගරයේ පතුලට බැස්සා. ඒතර මෙයා අධිපතිකම් කරන්නේ කෙලිම වතුරට. වතුර. හැබැයි මෙතන කුම්භ කියන්නේ වායු රාශියක්. ඊට පස්සේ අනිත් වායු රාශි ටික ප්‍රධාන වශයෙන් පළවෙනි එකේ හිටිය රුද්‍ර god of storm, දෙවෙනි එකේ වායු, මෙතන god of ocean. මෙතන කියන්නේ අර සමුදුරේ සාගරයේ දෙවියෝ. හැබැයි මෙතනට වායුවේ බලපෑමක් තියෙනවා. එහෙනම් ඇත්තටම මෙතනත් නිකන් සුලි කුණාටුවක් සුලිසුලක් වගේ. ඕනනම් අර වතුරේ තියෙන දියසුලි තියෙන්නේ. වතුරේ තියෙන දරුණු ගණයේ දියසුලියක බලයක් මේ සියාවාස නැකතට තියෙනවා. සියාවාස නැකතත් අතිශය භයානක නැකතක්. ඊට පස්සේ මේකේ සිම්බල් එක හරිද? 100 healers. ඒ කියන්නේ වෛද්‍යවරු 100ක්. ඇයි එහෙම එකක් වෙන්නේ? වෛද්‍යවරු 100ක්. ඒකට හේතුව ජලයට පුළුවන් මිනිස්සුන්ව පෝෂණය කරන්න. පුළුවන් නෙවෙයි කොහොමත් ඒකනේ. ජලයට පුළුවන් වතුර බීලාම සමහර ලෙඩ හොඳ කරන්න පුළුවන්. මිනිස්සුන්ව සනීප කරන්න. එතකොට සියාවස නැකත අධිපතිකම් කරන්නේ god of ocean වතුර. එහෙම ගමුකෝ. එතකොට මෙතන healing quality එකක් තියෙනවා. ඒ කියන්නේ රෝග සුව වීමේ ගුණයක් මෙතන තියෙනවා. හරිද? ඒ ගුණය මේ නැකතේ උපදින කට්ටියට තියෙනවා. ඒ කියන්නේ චන්ද්‍රයා කුම්භයේ ඉද්දී සියාවස නැකතේ නම් ඉන්නේ ඒගොල්ලන්ට healing oriented. ඒ කියන්නේ අනිත් අයව සුව කිරීමේ හැකියාව තියෙනවා. ඒක බොහෝ දුරට වචනයෙන් විය හැකියි. ක්‍රියාවෙන් කොහොමත් විය හැකියි. ඒ කියන්නේ මේගොල්ලෝ කතා කරද්දී මිනිස්සුන්ගේ හිත හැදෙනවා. හිත සුවපත් කරන්න පුළුවන් මේගොල්ලන්ට. මේගොල්ලන්ගේ අර healing ability එක තියෙනවා. අනිත් අයව සුවපත් කිරීමේ හැකියාව. හරිද? කුම්භ ලග්නයේ චන්ද්‍රයා ඉන්න අයගේ විශේෂයෙන් සියාවස නැකතේ බොහොම සංවර කතා ස්වරූපයක් තියෙනවා. බොහෝ වෙලාවට මෙහෙමයි තියෙන්නේ. ඒ පුද්ගලයාගේ දෙවන්නේ මේ කූර ගහ ඉඳලා යාට මේ වෙනමයක් කියන්නේ වල නිකන් අර රුද්‍ර ස්වරූපයක්, ධර්ම ස්වරූපයක් આવත් ඒ වෙන කතාවක්. හරිද? මේ කියන්නේ චන්ද්‍රයා විතරක් සරලවම එක්ක ආත්මකාරක කුම්භේ විශේෂයෙන් සියාවස නැකතේ කියම එන ලක්ෂණ. ඒගොල්ලන්ට අනිත් අයව සුවපත් කරන්න පුළුවන්. අඩුතරම වචනයෙන් හරි සුවපත් කරන්න පුළුවන්. හරිද? තව එනවා secretive. හැබැයි මේගොල්ලන්ගේ රහස් කුමන්ත්‍රණ තියෙනවා. හරිම රහස්, හරිම গুপ্তයි. ඇයි පාතාලේ සම්බන්ධයිනේ. ඒ කියන්නේ මරියානාගාදී වගේ. එන গুপ্ত දැනුමක්, එක්ක গুপ্ত රහස් ස්වභාවයක් මෙයාගේ තියෙනවා. ඊට පස්සේ scientific mind මේගොල්ලන්ගේ ඔළුව මාර විද්‍යාත්මකයි. ඒ කියන්නේ අර විශේෂයෙන් රාහුවේ නැකත් තුනේම ওই ටික තියෙනවා. මේගොල්ලන්ගේ ඔළුව මාර සූක්ෂමයි, මාර තියුණුයි. විශේෂයෙන් සියාවස නැකතේ කෙනෙක්ගේ චන්ද්‍රය ඉන්නවා නම් මෙයාට ගැඹුරු දේවල් හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ගැඹුරු විෂයන්. විද්‍යාත්මකව කියන්නේ තර්කානුසාරයෙන්, තර්ක මත කරනයිච්ච තර්ක අනුව දේවල් හිතලා පතන සුපිරි මාසක් මේගොල්ලන්ට තියෙනවා. සුපිරි මාස. ඒ ලක්ෂණ පුද්ගලයන්ට එනවා මේ නැකත්වල හිටිය. හරි. දැන් මෙතන වෙන අඳුරු කතාවක් තියෙනවා. අඳුරු කතාව තමයි මේ නැකත්තුන විනාශයේ බලය පෙන්වන නැකත්තුනනේ. ඔය ගෝචරයේදී ශනි හරිද? ශනි හරි රාහු හරි විශේෂයෙන් යුරේනස් මේගොල්ලෝ ගෝචරයෙන් අද මේක නම් එච්චරම නෑ. සියාවස මෙන්න මේ දෙකේ ඉති ප්‍රධාන වශයෙන් හරිද? මේ නැකත්තල තියෙන වායු ස්වභාවය බලවත් වෙනවා.
ඒ කාලවලට බොහෝ දුරට අපිට සුලිසුලන් හා ජල විපත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුලිසුලන් හා ජල විපත් බහුලව. ඒතර ලෝකායතන ජ්‍යොතිෂය කරන කටේ මම නම් ලෝකායතන ජ්‍යොතිෂය කරන්නේ නැහැ. මොකද ඒක පුළුල් විෂයක්. මම ප්‍රධාන වශයෙන් අර ජීවිත කතා අධ්‍යයනය කරන ඒ පැත්තේ තමයි ඉන්නේ. ජ්‍යොතිෂ කොටස් වලට අපිට කඩන්න පුළුවන්. හොඳේ. එකක් නැකත් ශාස්ත්‍රයේ මුහුර්ත සම්බන්ධයෙන් විශේෂඥයෙක් ඉන්නවා. තව කට්ටියක් කියනවා නිමිති ශාස්ත්‍රය. හොරරි charts. කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් නිමිති වලින් කියන්නේ. අර ටැරොට් රීඩිනුත් ආයත් වෙන්නේ මුහුර්ත මේ මොනවාද නිමිති පැත්තට. නිමිති පැත්තට. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි ගණිතය මූලික කරගත්ත. ගණනය කිරීම. ඔතන තමයි මට දානවා මම ලෝකායතන ජ්‍යොතිෂය. ලෝකායතන ජ්‍යොතිෂය කියන්නේ කෙලින්ම මේ ලෝකයේ වෙන දේවල්. හැබැයි ලෝකායතන ජ්‍යොතිෂය කරනවා නම් ට්‍රොපිකල් සෝඩියට් එක තමයි පාවිච්චි කරන්නේ. මේ සයිඩීරියල් කියන්නේ නිරයන ජ්‍යොතිෂය අපි පාවිච්චි කරන එක. හැබැයි ලෝකායතන ජ්‍යොතිෂය කරද්දී ට්‍රොපිකල් ඇස්ට්‍රොලොජි පාවිච්චි කරනවා. ඒ කියන්නේ සායන ජ්‍යොතිෂය පාවිච්චි කරනවා. අර කෙලින්ම වෙස්ටර්න් ඇස්ට්‍රොලොජි කියන්නේ ලෝකායතන ජ්‍යොතිෂය ඒක පාවිච්චි කරනවා. හැබැයි ලෝකායතන ජ්‍යොතිෂයේදී අර සයිඩීරියල් නැකට් එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ නිරයන නැකට් එක පාවිච්චි කරනවා. මොකද අර නැකත් අරුබන්දි ගොඩාක් ඈතින් තියෙන ඒගොල්ලන් වෙනස් වීම ලොකුවට බලපාන්නේ නැහැ. හරිද? මම මේ කියන එක දන්න කට්ටිය දන්නේ නැහැ. හරි. ඊට පස්සේ උදේ ලෝකායතන ජ්‍යොතිෂය වෙන්නේ එහෙම. අනිත් එක තමයි ජීවිත කතා විශ්ලේෂණය කරන එක. මම සාමාන්‍යයෙන් කියන්නේ ජීවිත කතා විශ්ලේෂණය කරා. මම ලෝකායතන ජ්‍යොතිෂය කරන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය ලොකු දැනුම් පරාසයක් ඕනේ. ඒ දැනුම මට නැහැ. යම් ප්‍රමාණයෙන් තියෙනවා. එතකොට ඒ එන ඉගැන්වීමක් නිරීක්ෂණය කළා තියෙනවා. ඕනනම් චෙක් කරලා බලන්න. මේ ග්‍රහය slow moving planets ගුරු වෙන්නේ ගුරු සාමාන්‍යයෙන් ඔය විනාශකාරී වැඩවලට වැඩි කැමති නැහැ. ගුරු වෙන්නේ වැඩේ ෂේප් කරන්න. වැඩේ බේරන්න තමයි ගුරු වෙන්නේ. මුන්නම් හරි ආසයි විනාශකාරී වැඩවලට. ශනි රාහු යුරේනස්. මේ නකත්තල ගෝචර වෙද්දී ජල ගැලීම් සුලිසුලන් වතුර වලින් වෙන විපත් සහ සුළං වෙන විපත් වැඩි වෙනවා. ඒ හැටි ඩිස්ට්‍රක්ෂන්. හරි. ඒක රාහු වෙනකත් යන මට ඔච්චරයි කියන්න තියෙන්නේ. ඊළඟ දවස් මාමාට සඳු වෙනකත් වෙන කියලා දෙනවා. ඊට පස්සේ කුජ කෙනෙක්ට කියලා දෙනවා. ඉතින් වැඩේ ඉවරයි. එහෙනම් අදට අපි වැඩි නතර කරමු. හරිද? ඉතින් අපි අද යන්න කලින් අපිට මේ දැනුම බෙදා ගන්න උදව් වුණු සියලු ගුරුවරුන්ට පින් දෙමු. ඒ වගේම මම පෞද්ගලිකව ගොඩක් ආදරය කරන මගේ ගුරුතුමිය කාලි අම්මාටත් අපි පින් ටිකක් අනුමෝදන් කරමු. පින් කියන්නේ අපි කැමති දෙවියට පින් දෙන්න පුළුවන් ඉතින් මම කාලි අම්මට පින් දෙන්න. හරි එහෙනම් මම මේ පින දෙනවා සියලු දෙවියන්ට සහ සියලු ගුරුවරුන්ට. අද අපි වැඩ නතර කරමු. ඕම් නමෝ නාරායනාය.